සුබ උදෑසනක් සුබ දවසක් වේවා. මම අඹ කවර දාද්දි මුලින්ම අඹ කවර දාන විදිය ඔයාලට මම පැහැදිලිව කියලා දෙන්නම්. මේ තියෙන්නේ මාසේ. ඒ කියන්නේ අපි මේ මාසේ මං 11 වෙනි දින තමයි මේ අඹ කවරේ දාන්න ලෑස්ති කරලා තින්න ඉඳ මාක් එකක් දාගෙන තියෙන්නේ. ඒත් කන ඩේට් එක දිනේ මං දාලා තියෙනවා 19 වෙනි දිනය. මේ අඹ කවරේ එතකොට A B C D කියලා තියෙනවා. ඒ කියන්නේ පේලි අතර. නැත්තම් අපි මේ මාරු වෙනවා මේ දවස් දාපු පළවෙනි පේලිය දෙවෙනි පේලිය එහෙම. එතකොට අපිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට දැනගන්න පුළුවන් C පේලිය තමයි මේ අඹ වර්ගයේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒත් අපි නිවැරදිව අඹ කවරයක් දාන හැටි මම ඔයාලට කියලා දෙන්නම්. මම මුලින්ම සුසු අඹ ගෙඩියක් ඔයාලට පැහැදිලිව පේන ගෙඩියක් ඔයාලා මම ඔයාලට මේ අඹ කවරේ දාන විදියට කියලා දෙන්නම්. අපි උදාහරණයකට මෙන්න මේ අඹ ගෙඩිය ගමු. මේකේ මේ වගේ අවශ්‍ය නැති කොටස් තියෙනවා. ඒ කියන්නේ අඹ කවරේ දාද්දි ප්‍රශ්නයක් එනවා. ඒකින්ද මේ වගේ මම මේ කතුරේ මේ වගේ අයින් කරලා දානවා. මෙව්ව අවශ්‍ය නැහැ. මොකද අඹ ගෙඩිය වර්ධනය වීමේදී මෙව්ව මාක් හිටිනවා මෙව් වගේ. ඒක නිසා මම ඒ කවර ඒ කැබිලි අයින් කරලා අඹ කවරේ ඩේට් එක හරියට දිනේ මාක් කරලා තියෙන හින්දා මේ ආකාරයට ගන්නවා. අරගෙන මම මෙහෙම උඩට අරන් මේකේ මැද්දට සිටිනසේ ඉන්න මේ ආකාරයට මැද්දට සිටිනසේ අඹ කවරේ මේක දෙවිදියක් විදියට දාන්න පුළුවන්. එතකොට මේ තියෙන මේව අපි ගද්දි වෙන්නේ මේ කොළ මේ වගේ කොළ අනවශ්‍ය කොළ ටික අයින් කරන්න ඕනේ. නැත්තම් ඒක කරදරයක් වෙනවා. ඊට පස්සේ මෙහෙම අරගෙන මේ කාර්යයට මෙහෙම ඔතනවා. මේ ඔතලා මේ උඩ තියෙන මේ කෑල්ල මේකේ මෙහෙම ඔතනවා සම්පූර්ණ. එතකොට වතුරවත් මේකට කිසිම ආසාදනයක් හා දිරීරයක්වත් තියන්නේ නැහැ. පළතුරු මැස්සා කියන එක සම්පූර්ණයෙන් මේ අයින් වෙනවා. එතකොට මම තව කවරයක් ඔයාලට දාන හිදිය වීඩියෝ එකක් කියන්න. එතකොට මේ මම ওই දාලා තියෙන කවර ඒ සම්පූර්ණ කවර වලට මේ ගහ වටේට මෙහෙම දාලා තියෙනවා. තව මම ඔයාලට මේ කවරයක් දාන ආකාරය මම මේ මෙතෙන්ද ඇවිල්ලා පෙන්නන්නම්. මේ තියෙන මේ ගෙඩියටත් අඹ කවරයක් දාන්න පුළුවන්. ඒකත් මම ඔයාලට වීඩියෝ එකක් ගෙනලා දෙන්න. නැතුව මේ ගොඩක් අඹ කවර දාන විදි තියෙනවා. අපි පහසු හා අපිට පුළුවන් විදියට දේසිම මෙහෙම ලස්සනට මේ ආකාරයට ඔතලා මේ පැත්තුනුත් මේ ආකාරයට ඔතලා මේක මේ වතුර යන්නේ නැති වෙන තමයි ගොඩක් ආරක්ෂිතව කරන්න ඕනේ. නැත්තම් වතුර ගිහින් ඉවරලා ගෙඩිය අපිට පළදාවක් නෙලා ගන්න බැරි වෙනවා. නැවත වීඩියෝ එකක් ගෙන එන්නම්.